හිතින් මවාගන්න සාමාන්‍ය කාමරයක්. එතන ඔයා ආදරය කරන මිනිස්සු එකතු වෙලා ඉන්නවා. කෑම බීම තියෙනවා. පසුබිමින් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇහෙනවා. හැමෝම හදවතින්ම hina වෙනවා. හැබැයි එකපාරටම hinaව මැද්දේ අමුතුම හැඟීමක් වාගේ හිතට එනවා. එකපාරට වාගේ hinaව නතර වෙනවා. මූණේ hinaව තිබ්බත් ඔයාගේ ඇස් ඇතුලේ වෙනස්ම බයක් අවදි වෙනවා. ඊට පස්සේ ඔයාගේ යටිහිත ඔයාටම මෙහෙම කියනවා. අද අපි වැඩියෙන් hina වුණා. මේ වාරේම මොකක් හරි නරක දෙයක් වෙයි. ඔයා කවදාරි එහෙම හිතලා තියෙනවද? ඇයි අපේ මනස අපි උපරිම සතුටින් ඉන්න හැම මොහොතකම අපේ සතුටට විරුද්ධව වැඩ කරන්නේ? සතුටත් එක්කම අනතුරක සේයාවක් අපිට පේන්නේ ඇයි? අද රැෂනල් මයින්ඩ් තුලින් අපි කතා කරන්නේ අපේම සතුට හිර කරන ඒ අඳුරු මානසික බලවේග තුන ගැනයි. ඒ තමයි චෙරොෆෝබියා සහ සුපර්ස්ටිෂස් තින්කින්. තුන්වෙනි එක කැටස්ට්‍රොෆයිසින්. මම මේ මොනවද කියලා ඔයගොල්ලන්ට ඉස්සරහදී පැහැදිලි කරන්නම්. මුලින්ම මතක තියාගන්න මේ මානසික බලවේග තුනම නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාට වද දෙන්න නෙමෙයි. ඔයාව ආරක්ෂා කරන්න. අපේ මිනිස් මොළය පරිණාමය වෙලා තියෙන්නේ සතුටින් ඉන්න නෙවෙයි ජීවත් වෙන්න. නැත්තම් සර්වයිවල්. මොළය හැමතිස්සෙම හොයන්නේ මොනවද වැරදෙන්න පුළුවන් කියලායි. අතීතයේ කැලෑවල ජීවත් වෙද්දී සතුටින් පරිසරය අමතක කරපු අයට වඩා හැමතිස්සෙම බයෙන් වටපිට බල බල විමසිල්ලෙන් ජීවත් වන කට්ටිය වැඩි. අද අපි කැලෑවක හිටියේ නැතත් අපේ මොළය තාම දුවන්නේ අර පරණ ප්‍රෝග්‍රෑම් එකමයි. අපි සතුටින් ඉන්නවා කියන්නේ මොළයට අනුව අපි අවදානමකට ලක් වෙලා කියන එකයි. අන්න ඒ අවදානමෙන් අපිව බේර ගන්න මොළය සොල්දාදුවන් 3 දෙනෙක් හොයවනවා. පළවෙනි සොල්දාදුව තමයි චෙරොෆෝබියා. ග්‍රීක භාෂාවෙන් මේකේ තේරුම සතුටට ඇති බිය කියන එකයි. කෙනෙක් සතුටට බය වෙන්නේ කොහොමද? ඇත්තම කතාව මේකයි. ඒ අය බය සතුටට නෙමෙයි. සතුටට පස්සේ එන නැතිවීම ගැන. මේ නැතිවීම කියන වේදනාවට. බුදුදහමේ එන අනිත්‍ය සංකල්පයට අනුව හැමදේම නැති වෙලා යනවා. ඒක දාර්ශනික සත්‍යයක්. හැබැයි චෙරොෆෝබියා තියෙන අයට මේක දර්ශනයක් නෙමෙයි. මේක අවියක්. එයාලා හිතනවා මම කොච්චර උඩට ගියත් එච්චරටම පල්ලෙහාට වැටෙනවා කියලා. කාල් යුන් කියන මනෝවිද්‍යාඥයා කිව්වේ අපේ යටිසිතේ තියෙන අඳුරු කොටසට අපි අත්විඳපු වේදනාවන් සේව් වෙලා තියෙනවා කියලා. පොඩි කාලේ උපන්දිනේ දවසේ ලොකුවට hina වෙලා ඉදි දෙමව්පියෝ රණ්ඩු වෙනවා දැක්ක ළමයෙක්ට ලොකු සතුටක් සමරද්දි නරක ආරංචියක් ආපු කෙනෙක්ට සතුට කියන්නේ අවදානමක් මොළේ ඇතුලේ ලිය වෙනවා. ඒක තමයි hinaව යට තියෙන තුවාලය. දෙවෙනි එක තමයි සුපර්ස්ටිෂස් තින්කින් කියන්නේ. එහෙම නැත්නම් මිත්‍යා විශ්වාස. මනුෂ්‍ය මොළය අහඹු සිදුවීම් වලට මාරම බයයි. ඒ නිසා සම්බන්ධයක් නැති දේවල් අතර සම්බන්ධයක් හදන්න මොළය උත්සාහ කරනවා. 1948 දී B.F. ස්කිනර් කියන මනෝවිද්‍යාඥයා පරවියන් යොදාගෙන පරීක්ෂණයක් කළා. ඒ පරවියන්ට කෑම දුන්නේ කිසිම පිළිවෙලක් නැතුව රැන්ඩම් විදියට. හැබැයි ටික දවසකින් මේ පරවියෝ අමුතු දේවල් කරන්න ගත්තා. එකෙක් රවුමට කැරකුණා, තව එකෙක් ඔළුව වෙනවා. උන් එහෙම කරන්න නිසා තමයි කෑම වැටෙන්නේ කියලා. උන් කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදි. ස්කිනර් මේකට කිව්වේ සුපර්ස්ටිෂස් බිහේවියර් කියලා. අපිත් ඒ පරවියෝ වගේම තමයි. අපි වැඩියෙන් hina වුණ දවසට පහුවදා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඒ දෙක යා කරනවා. ඊට පස්සේ අපි හිතනවා hina වුණොත් අඬන්න වෙනවාමයි කියලා. මේක සමාජ සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මාක්ස් ඔරේලියස් කියන ස්ටොයික් දාර්ශනිකයා කිව්වේ ලෝකයේ තියෙන තාර්කිකත්වය තේරුම් ගන්න කියලයි. හැබැයි බයටපත් වුණු මොළයට ඕන තර්ක නෙමෙයි. කන්ට්‍රෝල් එක. නැත්නම් පාලනය. තුන්වෙනි සෙවණැල්ල තමයි කැටස්ට්‍රොෆයිසින් කියන්නේ. ඒ කියන්නේ පොඩි දෙයක් ලොකු විනාශයක් විදිහට දකින්න එක. මනෝචිකිත්සක ඒරන් බෙක් මේකට කිව්වේ cognitive distortions කියලා. මේක අපි මොළයේ තියෙන නෙගටිවිටි බයස් ලක්ෂණ නිසා වෙන දෙයක්. අපි කියන ඍණාත්මක දෙයට බර වීමේ සම්භාවිතාව කියලා කියන්නේ. හොඳටම සතුටින් ඉන්න වෙලාවක මොළය එකපාරටම හිතන්න ගන්නවා මේක විනාශ වුණොත් කොහොමද කියලා. කියන වගේ සතුට එකපාරට විනාශ වුණොත් මොකක්ද කරන්න කියලා. අනාගතේ වෙන්න තියෙන සමහරවිට කවදාවත් එන්නේ නැති ප්‍රශ්නයක් වෙනුවෙන් ඔයා අද තියෙන සතුට විනාශ කරගන්නවා. ඒක හරියට හෙට එන්න තියෙන කුණාටුවකට බය අද තියෙන ලස්සන අවුව විඳින්න නැතුව ඉන්නවා වගේ. ෂෝන් පෝල් සාත්‍රය කියන දාර්ශනිකයා කියලා තියෙනවා අපි නිදහස් වෙන්න නියම වෙලා කියලා. ඒ වගේම
නාසි ගාල් කඳුරක අනන්ත දුක්විඳපු වික්ටර් ෆ්‍රැන්කල් එයාගේ ලෝගොතෙරපි සංකල්පයෙන් ලෝකෙටම කිව්වේ බාහිරින් මොනදේ වුණත් ඒකට අපි දක්වුණු මානසික ප්‍රතිචාරය තෝරගන්න අපිට නිදහස තියෙනවා කියලයි. ඔයා සතුටට බයවෙන එක මේ ලෝකෙ තියෙන නීතියක් නෙවෙයි. ඒක ඔයාගේ අතීත තුවාල නිසා. අපි කියන පාස් ට්‍රෝමාස් නිසා ඔයාම තෝරගන්න දෙයක්. නෝවිද්‍යාව තියෙන ෂැඩෝවර්ක් වලින් කියන්නේ මේකයි. ඔයාගේ යටිසිතට කතා කරලා කියන්න ඕනේ. මට තේරෙනවා ඔයා මාව ආරක්ෂා කරන්න හැදුවේ කියලා. ඒත් දැන් මට මගේම සතුටින් ආරක්ෂා වෙන්න අවශ්‍ය නැහැ කියලා. සතුට කියන්නේ ණයට ගත්ත දෙයක් නෙවෙයි. එපික්ටේටස් කියන දාර්ශනිකයා කිව්වේ ඔයාට පාලනය කළ හැකි දේ සහ නොහැකි දේ වෙන් කරලා අඳුරගන්න කියලයි. ඔයාගේ හිනාව ඔයාට පාලනය කරන්න පුළුවන්. හැබැයි ඊළඟට වෙන දේ ඔයාට කොහෙත්ම පාලනය කරන්න බෑ. ජපන් ජාතිකයන්ගේ මෝනෝනෝ එවයා කියලා ලස්සන සංකල්පයක් තියෙනවා. ඒකෙන් කියන්නේ දේවල් නැති වෙලා යන එකේ තියෙන සුන්දරත්වය. චෙරි මල් ගහින් වැටෙනවා කියලා යාලා මල් පිපෙන එක දිහා නොබලා ඉන්නේ නැහැ. එයාලා ඒක සමරනවා. ආලෝකය කවදාවත් තමන්ගේ දීප්තිය ගැන සමාව ගන්නේ නැහැ. මුහුදුරල වෙරළට එන එක ගැන සමාව ගන්නේ නැහැ. ඉතින් ඔයා ඇයි ඔයාගේ සතුට ගැන බය වෙන්නේ? ඊළඟ වතාවේ ඔයාට හදවතින්ම hina යද්දී ඒ මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න. මේ කතාව ඔයාගේ හිතට වැදුනා නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.